සතුටුම සතුරු දේවල් වලින් පිරුණු හරි ආදරණීය දවසක් වේවා. දැන් මෙහෙට සකුර මල් පිපෙන කාලේ පටන් අරගෙන තියෙන්නේ. ගෙවල් වල තියෙන පුංචි පුංචි සකුර ගස්වල මල් පිරීලා මාරම ලස්සනයි. සකුර මලනේ ගොඩක් ප්‍රසිද්ධ. හැබැයි මෙන්න මේ වගේ ලස්සන මල් තව ගොඩාක් මෙහෙ පිපෙනවා මේ කාලෙට. ඇත්ත මල්ද ප්ලාස්ටික් මල්ද කියලාවත් හිතා ගන්න බැරි තරමට ඒවා හරිම ලස්සනයි. මම මේ උදේ කෑම එක හදාගන්න හදන්නේ. බලන්නකො මේ අලේ එක තිබිලම පැලවෙලා. පැලකෙලා බලන්න ඕනේ සමහර විට මේකෙන් පැලෙන්නත් පුළුවන්. කෑම කිව්වහමත් මෙහි අය ගුණත් ඉතුරු කරගෙන රසත් ඉතුරු කරගෙන හොඳ ආස හිතෙන පෙනුමට හදනවනේ. ඉතින් ඇත්තනේ ඉන්න ටිකේ රසට ගුණට කන්න ඕනනේ. මෙයාලගේ ආය අපේක්ෂා වැඩි වෙන්නත් මං හිතන්නේ ඒකත් එක හේතුවක්. අපිට ඉතින් අපිට පුළුවන් විදිහට හොඳට ගුණට කන්න පුරුදු වෙමු. මේ තියෙන තල තෙල් මෙහි අය ගොඩක් කෑමට තලයට තල තෙල් එකතු කරගන්නවා. තල කියන්නේ ගොඩාක් ගුණ කෑමක්. ඔයාලටත් පුළුවන් නම් හැම වෙලේම ඒක එකතු කරගන්න. අපි ගණන් ගත්තේ නැති වුණාට එක ඇඟට මාරම ගුණ කෑමක්. අන්න මමම වවුපුලුවනි ගහකින් කොළ ටිකක් කඩලා තමයි අද කෑමට ගන්න යන්නේ. මේක ලොකු දෙයක් නොවුනට මේ පුංචි දෙයකිනුත් මාරම සතුටක් දැනෙනවා. පවන ඒක දන්නවා. මේකත් මේ තලට වලින් හදපු බිස්කට් එකක්. අන්න මෙහෙම තමයි මගේ උදේ කෑම එක. මෙහෙම කෑවහමත් හරි අමුතු සතුටක් දැනෙනවා. මං අද ගුණට කෑවනේ නරක දෙයක් කෑවේ නෑනේ කියලා. ඔයාලත් මං කියනවට try කරලා බලන්නකෝ. ඇත්තමයි මේකේ මාරම සතුටක් හිතට දැනෙනවා. අන්න ඉතින් මේ හවස මේ තියෙන්නේ මෙහෙම මම ඉස්සෙල්ලා ගත්ත කපුරු මල්. මේක වෙහිලලා මෙයාලා තේ බොන හින්දා මමත් හිතුවා අද ඒක try කරලා බලන්න. මම මේක අරගෙන ආවේ හිමීට වේලුවා. මට මේ මල් ටික මේ ගානට වේල ගන්න මං හිතන්නේ මට සති 3කට වඩා වැඩි කාලයක් ගියා. මේ සීත කාලෙත් එක්ක වෙන්න ඇති. මේ තේ කොළ එක මට ජපන් කෙනෙක්ගෙන් හම්බුනේ. මේකට ඖෂධ කොළත් කලවම් කරලා තියෙන්නේ. මේවා නම් මෙහෙ ඕනේ තරම් ගන්න පුළුවන්. මං කුරුඳු පොත්තකුත් දාගත්තා. පුංචි කසාය රසකුත් වගේ එනවා. හැබැයි මට තිත්ත බොන්න පුළුවන් නිසා මට නම් ගානක් නැහැ. තේකත් බිව්වා. ඊට පස්සේ මම හිමීට පොඩක් නිදාසේ ඉන්න හදන්නේ. කකුල් දෙකටත් පොඩි සාත්තුවක් කරගන්න ගමන්
හිටියත් අපි හැමෝම මහන්සි වෙනවා. රස්සාවල් කරත්, ගෙදර හිටියත් මොන කරත් ඉතින් අපි වැඩ කරනවා, ඇවිදිනවා. ඒ හැම දෙයක්ම වැඩ තමයි. ඉතින් ඒ හැම වැඩක්ම අස්සේ අපි අපිට සලක ගන්න ඕනේ. අපි අපිට ආදරය කරන්න ඕනේ. අපිට පුළුවන් උපරිමයෙන්ම. එතකොට අපිට අනිත් හැම දේම හරි ලස්සනට කරගන්න පුළුවන්. එතකොට ඒ දැනෙන සතුට සැහැල්ලුව එක්ක අපිට ආදරය කරන අයට අපිට තවත් වැඩියෙන් ආදරය කරන්න පුළුවන්. ඉතින් අපි අපිට ආදරය කරලා පටන් ගමු. අදත් මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි.